Ciao, Italian with my YouTube channel එකයි මේ. ඉතින් ඔන්න අදත් ඉතාලි භාෂාව නිවැරදිව කතා කරන්න උගන්වන පාඩමක් ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා. ඉතින් පාඩමට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා තියාගන්න. මේ විදිහේ videos බලන්න සහ ඔයගොල්ලෝ දන්න අය අතර share කරගෙන අමතක කරන්න එපා. හැමෝම එක්ක මේ දැනුම බෙදා ගන්න කියලා ඉල්ලා සිටිනවා. videos එකට like එකක් comment එකක් දාලා මට සහයෝගය ලබා දෙන්න මේ කාර්යය ඉදිරියටම කරගෙන යන්න. ඉතින් ඔයාලට මතක් කරනවා ඉතාලි භාෂාව නිවැරදිව ඉගෙන ගන්න අත්‍යවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලට මුලම ඉඳන් ඉගෙන ගන්න මගේ පොත් කට්ටලේ අරගෙන ඔයගොල්ලන්ට ඒක ගෙදරදිම කරන්න පුළුවන් මගේ YouTube channel එකේ videos බලන ගමන්. හරි. එහෙනම් ඉතින් අපි පාඩමට යමු. මොකක් ගැනද අද මම කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ? අද ඔයාලට කියලා දෙනවා පුද්ගලයෙකුගේ හෝ තවත් යම්කිසි දෙයක හෝ අයිතියක් පිළිබඳව කොහොමද කතා කරන්නේ කියන එක. ඒක මම පැහැදිලි කරන්නම් ඕගොල්ලන්ට. හැබැයි මෙතනදී කවමදාවත් අපි මේ කියන්න යන මේ ව්‍යාකරණ නීතියට අනුව අපි පාවිච්චි කරන්නේ නැහැ. මගේ අයිතියක් කියලා කියද්දි මගේ කියලා කියන්න පුළුවන් කෙනෙක්ට නේද? කියන්නේ මගේ මොකක් හරි මගේගේ නේද මගේ වාහනේ යන්නේ වගේ කියන්න පුළුවන්. ඒ වගේ වචන අපි පාවිච්චි කරන්නේ නැහැ. කියන්නේ මගේ, ඔයාගේ, ඔහුගේ, ඇයගේ, අපේ, ඔයාලගේ, ඔවුන්ගේ නැත්නම් යාලගේ කියන මේ වචන පාවිච්චි කරන්නේ නැහැ. මේ කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැතුව තමයි අපි අයිතිය ගැන කතා කරන්න යන්නේ. හරි. ඉතින් මේකට අපි පාවිච්චි කරනවා නිපාත පදයක්. මොකද්ද? මේ දී කියන නිපාත පදය තමයි පාවිච්චි කරන්නේ. හැබැයි දී කියන එක හැමතිස්සෙම දී ගගා අපි පාවිච්චි වෙන්නේ නැහැ. මේක යම්කිසි ආකාරයකින් වෙනස් වෙනවා. හරි. අපි සාමාන්‍යයෙන් නිපාත පද වලට ප්‍රෙපොසිෂන් කියනවානේ. එතකොට මේ නිපාත පද වෙනස් වෙනකොට යම් අපි පාවිච්චි කරන වාක්‍යවල එන වචනත් එක්ක වෙනස් වෙනකොට වෙනස් වෙන්නේ කොහොමද? අපි ඉගෙන ගත්ත මම මගේ වීඩියෝස් වල ගොඩාක් කතා කරලා තියෙනවා මේ ආර්ටිකලෝ එක ගැන නේද? පූර්ව පදයක් ගැන මේ ඉල්ලෝලා ඉලිලේ කියන පූර්ව පදය. ඒ ඔයගොල්ලන්ට මගේ පොත් ඔන්න අරගෙන තියෙන අයට මගේ වීඩියෝස් හොඳට බලලා තියෙන අයට මේ දේවල් ඉතින් 아무තු දේවල් නෙමෙයි. ඉතින් ඔයගොල්ලෝ බලලා නැත්නම් ගිහින් බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒතර මේ ආර්ටිකලෝ එකත් එක්ක එකතු වෙනකොට මේ නිපාත පද වෙනස් වෙනවා. ඒතර වෙනස් වෙනකොට මේවට අපි ප්‍රෙපොසිෂන් ආර්ටිකලාති කියන නම දෙනවා. හරි. ඉතින් මම මේ දී නිපාත පදයට අදාළව විතරක් ඔයගොල්ලන්ට මේ ප්‍රෙපොසිෂන් ආර්ටිකලාති එක දෙන්නම්. ඉතින් ඔයගොල්ලන්ට ටේබල් එකක් විදිහට දකින්න සලස්වන්නම්. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේක පිළිබඳව අවබෝධයක් ගන්න. එතකොට දී කියන නිපාත පදය එයත් එක්ක ඊට පස්සේ වැටෙන වචනෙට එන ආර්ටිකල් එක අනුව වෙනස් වෙන්නේ කොහොමද? ඉල් කියන ආර්ටිකල් එකත් එක්ක වැටුනොත් මේක දෙල් වෙනවා. හරි. දී එක දී ඉල් දෙල් වෙනවා. ලා කියන ආර්ටිකල් එකත් එක්ක වැටුනොත් දෙල්ලා වෙනවා. හරි. එල්ලේ අපෝස්ට්‍රොෆෝ එල් අකුර උඩකමාවයි එක්ක වැටුනොත් දෙල් ඩබල් එල් අපෝස්ට්‍රොෆෝ වෙනවා. හරි. කියන්නේ දොප්පි එල්ලේ අපෝස්ට්‍රොෆෝ. හරි. ඊළඟට ලෝ කියන ආර්ටිකල් එකත් එක්ක වැටුනොත් දෙල්ලෝ වෙනවා. ඊ කියන ආර්ටිකල් එකත් එක්ක આવොත් දෙයි වෙනවා. ලේ කියන ආර්ටිකල් එකක් આવොත් දෙල්ලේ වෙනවා. ලී කියන ආර්ටිකල් එකක් આવොත් දෙල්ලී වෙනවා. හරි. එතකොට මේ විදිහට තමයි මේ නිපාත පදේ වෙනස් වෙන්නේ. ගොඩක් අය ප්‍රශ්න ඇති නෑ. ඇයි මේක මෙහෙම ඇයි දෙල් වෙන්නේ? දෙල්ලා දෙල්ලෝ ඕ අහනවා ගොඩක් අය. හරි. ඔන්න දැන් ඔන්න කිව්වම මේ විදිහටයි කියන එක. මේවා හරියටම ඉගෙන ගන්න. ඉතින් නිපාත පද වෙනමම පාඩමක් විදිහට ඉගෙන ගන්න අත්‍යවශ්‍යයි. මම නිකන් දැනට මේ පාඩමට අදාළ ටික විතරක් ඔයාලට කියලා දුන්නේ. ඒතර අපි වාක්‍යවලට ඇදී ඔයාලට තේරෙයි මේව කොහොමද පාවිච්චි වෙන්නේ කියන එක. හරි. ඒතර මේ ආයිතිය මං කිව්වා අර මං කියපු ලිස්ට් එක මතක තියාගන්න. එයාලව පාවිච්චි කරන්නේ නැතුව තමයි කියන්නේ. ඒ කියන්නේ කාගේ හරි පුද්ගලයෙක්ගේ අපිට නම කියලා කියන්න පුළුවන්. හරි. ඉතින් සමන්ගේ ගේ හරි. නැත්තම් වාහනේ දොර. ඒතකොට එතනදී අර කලින් සමන්ගේ සමන්ට අයිති ගේ නේද? සමන්ගේ ගේ වාහනේ දොර. ඒතර වාහනේට අයිති දොර. අන්න ඒ වගේ. ඒ වගේ අයිතියක් කියද්දි තමයි අපි මේ දී නිපාත පදේ පාවිච්චි කරන්නේ. ඉතින් අපි යමු උදාහරණ වලට. පළවෙනි එක. ආන්නාගේ පොත. හරි. ආන්නාගේ පොත. අපි කොහොමද කියන්නේ? මේ වගේ දෙයක් කියනකොට අපි දැන් සිංහලෙන් අපි කියන්නේ ආන්නාගේ පොතනේ. හරිද? අපි ආන්නාගේ කියන එකෙන් පටන් ගන්නෙ නැහැ. අපි පටන් ගන්නෙ පොතෙන්. මේක අපි අනිත් පැත්තට හරවන්න ඕන අපේ සිංහල එක අපි ඉතාලි භාෂාවෙන් කියත අනිත් පැත්තට හරවනවා. ඒතර පොත ආන්නාගේ කියලා තමයි කියන්න ඕනේ. හරි. පොතට අපි කියනවා il libro කියලා. හරි. il libro.
ඊට පස්සේ අපි දාන්නේ මොකද්ද? නිපාත පදය. di. හරි? il libro පොත ඊට පස්සේ අයිතිය di ඊළඟට ආන්න. හරි? ඒතර di එක ආන්න නමට කලින් වැටෙන නිසා තමයි ආන්නගේ වෙන්නේ. හරි? di ආන්නගේ. හරි? ඒතර il libro di ආන්න. දැන් මෙතන ආන්නට අර්ථිකෝ ලියන්නේ නැහැ. ආන්න කියන්නේ නමක්. හරි? ඒක නිසා di කියන නිපාත පදේ හැම වැටෙනවා. පුද්ගලයෙක්ගේ නමක් සමග යද්දී. හරි? il libro di ආන්නගේ පොත. ඊළඟට මාර්කෝගේ වාහනය. හරි? මාර්කෝගේ වාහනය. දැන් හරවන්න ඒක අනිත් පැත්තට. වාහනය මාර්කෝගේ නේද? ඒතර වාහනය කියන්නේ මම පාවිච්චි කරේ ලව්තෝ කියන වචනේ. අපිට ලව්තෝ කියන එක පාවිච්චි කරන්න පුළුවන් සරලවම වාහනය කියලා කියන්නේ නැත්නම් කාර් එක ලව්තෝ. ඊට පස්සේ මොකද අපි දාන්නේ? දැන් මාර්කෝගේ කියන්නේ පැගේ එකට අපි නිපාත පදේ දාන්න ඕනේ. di නේද? di Marco. ලව්තෝ di Marco. මාර්කෝගේ වාහනය. ඊළඟට ගෙදර යතුරු නැත්නම් නිවසේ යතුරු කියලා කියමු අපි. නිවසේ යතුරු නිවසේ කියද්දි ඔයාලට ලේසි තේරුම් ගන්න. හරි? එතකොට නිවසේ යතුරු නම් ඉස්සෙල්ලම මේක අනිත් පැත්තට හෙවුවොත් යතුරු නිවසේ නේද? එතකොට යතුරු වලට අපි මොකද කියන්නේ ඉතාලි භාෂාවෙන්? ලේ කියාවි. හරි? ලේ කියාවි. ඔයගොල්ලන්ට පුළුවන් දැන් නිවසට මොකද අපි කියන්නේ ලා කාසා කියන ඔන්න ආර්ටිකල් එකක් එනවා. ඔයාලට කැමති නම් ඒකත් එක්ක සම්බන්ධ නොකර කියන්නත් පුළුවන්. ලේ කියාවි di කාසා කියන්නත් පුළුවන්. නැත්නම් ලේ කියාවි della casa කියන්නත් පුළුවන්. හරි? ලේ කියාවි di casa නැත්නම් ලේ කියාවි della casa. හරි. ඊළඟට අපි කියන්නේ යමු අසල්වැසියාගේ පූසා. හරි? අසල්වැසියාගේ පූසා. එතකොට ඒක අපි හරවමු පූසා අසල්වැසියාගේ කියලා. ඒතර පූසට අපි කියන il gatto සරලවම නේද? il gatto. අසල්වැසියට අපිට il vicino කියලා කියන්න පුළුවන්. හරි? සරලව il vicino. එතකොට එතනදී ඔන්න ආර්ටිකල් එක එනවා. හරි? එතකොට ඔයාලට පුළුවන් කියන්න il gatto del vicino. හරි? il gatto del vicino. අසල්වැසියාගේ පූසා. ඊළඟට මාමාගේ තොප්පිය. මාමගේ තොප්පිය. එතකොට තොප්පිය මාමගේ නේද අපිට කියන්න වෙන්නේ. එතකොට තොප්පියට අපි කියනවා il cappello. il cappello මාමගේ. මාමට අපි කියනවා lo zio. එතකොට ආර්ටිකල් එකක් එතන තියෙනවා නේද? එහෙනම් dello zio කියලා කියන්න පුළුවන් අපිට. il cappello dello zio මාමගේ තොප්පිය. ඊළඟට ආච්චිගේ බෑගය. නැත්නම් ආච්චිගේ බෑග් එක. හරි? ඒතර බෑග් එක ආච්චිගේ. දැන් මම කියයිද ඔයාලත් හදන්න. හරිද? මම කියනකන් ඉන්න එපා. එතකොට බෑග් එකට මම la borsa කියන වචනේ පාවිච්චි කරනවා. la borsa. එතන ආච්චිට මොකද්ද අපි කියන්නේ? la nonna. la nonnට ආර්ටිකල් එකක් තියෙනවා. එහෙනම් della nonna කියන්න පුළුවන් නේද? la borsa della nonna. ඊළඟට කුඩා දරුවන්ගේ පොත්. මම මෙතනදී කුඩා දරුවන් කියන එක පාවිච්චි කරේ ළමයිගේ කියන එකට වැඩි ළමයි කියන වචනේදී එතකොට කෙනෙක්ගේ ළමයි අදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා කුඩා දරුවන්ගේ පොත්. එහෙනම් පොත් කුඩා දරුවන්ගේ නේද? අපි කියන්න ඕනේ. එහෙනම් පොත් වලට අපි කියනවා i libri කියලා. එතකොට කුඩා දරුවන්ට අපි මොකද කියන්නේ? i bambini කියනවා නේද? එතකොට ආර්ටිකල් එකක් තියෙනවා i bambini. එහෙනම් i libri dei bambini. හරි? i libri dei bambini කුඩා දරුවන්ගේ පොත්. ශිෂ්‍යයින්ගේ කණ්ණාඩි. කණ්ණාඩි කියන්නේ ඇස් කණ්ණාඩි. හරි? ශිෂ්‍යයින්ගේ කණ්ණාඩි නැත්නම් ඇස් කණ්ණාඩි. හරි. එතකොට ඇස් කණ්ණාඩි කියලා අපි ඉස්සරම කියන්න ඕනේ. gli occhiali. gli occhiali. ශිෂ්‍යයින්ට මොකද්ද කියන්නේ? gli studenti. හරි? gli studenti. ඒතර gli studenti කියන ආර්ටිකල් එකක් තියෙනවා. gli. එහෙනම් degli නේද? degli studenti. gli occhiali degli studenti. ඊළඟට කුඩා දැරියන්ගේ අදහස්. කුඩා දැරියන්ගේ අදහස්. අර මොණි පැත්තට අදහස් කුඩා දැරියන්ගේ. අදහස් වලට අපි මොකද්ද කියන්නේ? le idee. le idee. කුඩා දැරියන්ට මොකද්ද අපි කියන්නේ? le bambine. le bambine. එහෙනම් le bambine ආර්ටිකල් එකක් තියෙනවා le. එහෙනම් delle නේද? delle bambine. එතකොට le idee delle bambine. ඊළඟට
මම මෙතනට දැම්මේ මේ කඩේ ඇතුල් වෙන තැන. ඒ කියන්නේ එන්ට්‍රන්ස් එක ඇතුල් වෙන ස්ථානය. හරි. එන්ට්‍රන්ස් එක නැත්නම් ඇතුල් වෙන ස්ථානය. කඩේ ඇතුල් වෙන ස්ථානය. ඇතුල් වෙන තැන. හරි. එතකොට ඇතුල් වෙන තැන කඩේ නැත්නම් එන්ට්‍රන්ස් එක කඩේ. කොහොමද කියන්නේ? ලින්ග්‍රෙස්සෝ අපි එන්ට්‍රන්ස් එකට කියනවා ලින්ග්‍රෙස්සෝ කියලා. ලින්ග්‍රෙස්සෝ කඩේට මොකක්ද අපි කියන්නේ? කඩය කියන එකට il negozione. il negozio articolo එකක් තියෙනවා il. එහෙනම් කඩේ කියද්දි del negozio වෙනවා. හරි del negozio. ඒතර l'ingresso del negozio. ඊළඟට වාහනේ රෝදා. වාහනේ රෝදා. වාහනේ රෝදා. හරි. එතකොට රෝද වාහනේ කියන්න ඕනේ. රෝද කියලා කියන්නේ කොහොමද? le ruote. le ruote. වාහනේට මම පාවිච්චි කරන එතන මාක්කින කියන වචනේ. අර auto කියපු වචනේත් පාවිච්චි කරන්න පුළුවන්. මම ඉතින් වෙනස් වචනයක් විදිහට මාක්කින පාවිච්චි කරනවා. ඒතර la macchinaනේ ඔන්න ආර්ටිකල් එකක් තියෙනවා la macchina. එතකොට della macchina නේද? le ruote della macchina. වාහනේ රෝද. ඊළඟට මගේ අම්මගේ සල්ලි. මගේ අම්මාගේ සල්ලි. එතකොට අනිත් පැත්තට හැරුවොත් සල්ලි මගේ අම්මගේ. හරි? එතකොට සල්ලි වලට අපි කියන i soldi කියලා. i soldi. මගේ අම්මා කියන්නේ කොහොමද? mia madre. mia madre මෙතන ආර්ටිකල් එකක් අපි දාන්නේ නැහැ. mia madre මගේ අම්මා. එහෙනම් di කියන නිපාත පදේ නිකන් දානවා එතන අපි. ඒතර i soldi di mia madre. හරි? i soldi di mia madre මගේ අම්මගේ සල්ලි. මම ටිකක් ඒ විදිහේ වාක්‍ය ටිකක් දැම්මා. මේ කඩේ ඇඳුම්. මේ කඩේ ඇඳුම්. හරි? එතකොට අනිත් පැත්තට හරවන්න ඇඳුම් මේ කඩේ. ඇඳුම් වලට අපි කියන i vestiti කියලා කියන්න පුළුවන් i vestiti. මේ කඩේ කියන්නේ කොහොමද? questo negozio. questo negozio මෙතන ආර්ටිකල් එකක් ඇහෙනවද ඔයාලට? නැහැ. එහෙනම් di කියන නිපාත පද අපි නිකන් දානවා. එතකොට i vestiti di questo negozio. i vestiti di questo negozio. මේ කඩේ ඇඳුම්. ඊළඟට ඒ කෙල්ලගේ කම්පියුටරේ. ඒ කෙල්ලගේ කම්පියුටරේ. උතර අනිත් පැත්තට හැරෙවුවොත් කම්පියුටරේ ඒ කෙල්ලගේ. කම්පියුටරේට අපි කියනවා il computer කියලා. il computer. ඒ කෙල්ලට අපි කියනවා quella ragazza. quella ragazza. එතන ආර්ටිකල් එකක් එනවද? quella කියන වචනයට කලින් නැහැ. හරි. එතන එහෙනම් di නිපාත පදේ නිකන් දානවා. එතකොට il computer di quella ragazza. හරි? il computer di quella ragazza. ක්‍රීඩකයාගේ සපත්තු. ක්‍රීඩකයාගේ සපත්තු. අනිත් පැත්තට සපත්තු ක්‍රීඩකයාගේ. සපත්තු වලට අපි කියනවා le scarpe කියලා. le scarpe. ක්‍රීඩකයාට මොකද්ද අපි කියන්නේ? il giocatore. il giocatore. එහෙනම් ආර්ටිකල් එකක් ඇහෙනවා නේ ඔයාලට il එක. il giocatore එහෙනම් del වෙනවා නේද? ඒතර le scarpe del giocatore. ක්‍රීඩකයාගේ සපත්තු. මගේ පුතාගේ සෙල්ලම් බඩු. මගේ පුතාගේ සෙල්ලම් බඩු. එහෙනම් අනිත් පැත්තට හරවමු සෙල්ලම් බඩු මගේ පුතාගේ. සෙල්ලම් බඩු වලට අපි කියනවා i giocattoli. i giocattoli. මගේ පුතාට මොකද්ද කියන්නේ? mio figlio. නේද? mio figlioට අපිට ආර්ටිකල් එකක් ඇහෙනවද? නැහැ. එහෙනම් di එක නිකම්ම දානවා. i giocattoli di mio figlio. i giocattoli di mio figlio. ඊළඟට දෙමව්පියන්ගේ කාමරය. දෙමව්පියන්ගේ කාමරය. එහෙනම් කාමරය දෙමව්පියන්ගේ. කාමරයට අපිට කියන්න පුළුවන් la stanza. එහෙමත් නැත්නම් la camera. la stanza o la camera දෙකම එකයි. දෙමව්පියන්ට මොකද්ද කියන්නේ? i genitori. i genitori. ආර්ටිකල් එකක් ඇහෙනවා ඔයාලට. i genitori. i. එහෙනම් dei වෙනවා නේද? la stanza එහෙම නැත්නම් la camera dei genitori. ඊළඟට මුහුදේ වතුර. මුහුදේ වතුර. වතුර මුහුදේ. නේද? එහෙනම් වතුර වලට අපි කියනවා l'acqua. l'acqua. මුහුදේ. එහෙනම් මුහුදට මොකද්ද කියන්නේ? il mare. il mare. ආර්ටිකල් එකක් තියෙනවා. එහෙනම් il mare නම් del mare වෙනවා. ඒතර l'acqua del mare. l'acqua del mare. මුහුදේ වතුර. අපේ පවුලේ ෆොටෝ නැත්නම් ඡායාරූප. අපේ පවුලේ ෆොටෝ නැත්නම් ඡායාරූප. එතකොට ඡායාරූප අපේ පවුලේ. ඡායාරූප වලට අපිට කෙටියෙන් le foto කියන්න පුළුවන්. le foto. අපේ පවුලට මොකද්ද කියන්නේ? la nostra famiglia. la nostra famiglia. ආර්ටිකල් එකක් ඇහෙනවද ඔයාලට? ආර්ටිකල් එකක් ඇහෙනවා. හරි? එහෙනම් la nostra famiglia තුල දෙල්ල වෙනවා.
le foto della nostra famiglia. Le foto della nostra famiglia. අන්තිම එක පාවලෝගේ ඇමතුම. පාවලෝගේ කෝල් එක සරලවම. එතකොට කෝල් එක පාවලෝගේ නැත්නම් ඇමතුම පාවලෝගේ. ඇමතුම නැත්නම් කෝල් එකට අපි කියනවා la chiamata. La chiamata. පාවලෝගේ පාවලෝ කියන්නේ පුද්ගලයෙක්. එහෙනම් පාවලෝ විතරයි. දී කියන නිපාත පදේ එතන අපි නිකන් දානවා. එහෙනම් la chiamata di Paolo. La chiamata di Paolo. පාවලෝගේ ඇමතුම. නැත්නම් පාවලෝගේ කෝල් එක. හරි? ඕකේ. ඉතින් මම හිතනවා මම ගොඩාක් මේ වාක්‍ය දැම්මේ ඔයාලට ප්‍රැක්ටිස් කරන්න හින්න මාත් එක්ක. ඉතින් මට දන්වන්න කොහොමද පාඩම ඔයගොල්ලන්ට තේරුණාද? තවත් මේ වගේ දේවල් ලියලා ගෙදර ප්‍රැක්ටිස් කරන්න. එතකොට විතරයි භාෂාව ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. නිකන් මන් දිහා බලන් හිටියා කියලා මේවා ලියාගත් ගන්නේ නැතුව මේවා ප්‍රැක්ටිස් කරන්න නැතුව ආපහු ගෙදර මේවා ඔළුවට යන්නේ නැහැ. ගොඩක් අය කියන කොච්චර වීඩියෝස් බලුවත් කොච්චර දේවල් කරත් මේ මට ඔළුවට යන්නේ නැහැ. යන්නේ නැහැ. ඔයාලා ප්‍රැක්ටිස් කරන්නේ නැති නිසා. හරි? ඉතින් මතක් කරනවා පාඩම් කරන්න. එහෙම කරොත් විතර ඔයාලගේ පැත්තෙන් වැඩේ කරොත් විතරයි ඔයාලට මේ දේවල් අල්ල ගන්න පුළුවන්. නිකන් වීඩියෝ එක බලන් හිටියා කියලා ඔයාලට තේරුණා කියලා හිතුවට ඔයාලට තේරුණා. හැබැයි එයින් එහා හිටින්නේ නැහැ ඔළුවේ. හරි? එහෙනම් ඉතින් තවත් පාඩමකින් අපි හම්බෙමු. ග්‍රාතිය ඔයගොල්ලෝ හැමෝටම. චාෝ.